සුබ උදෑසනක් වේවා. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. මේ සුන්දර උදෑසන දිරිගැන්මට සුද්ධ වචන තුල මොහොතක් දවසේ සිතුවිල්ල සඳහා තෝරාගත් බයිබල් පාඨය වන්නේ යාකෝබ් 5:16. මේ ආකාරයෙන් ප්‍රකාශ කරනවා. ධර්මිෂ්ඨ පුද්ගලෙකුගේ යාඥාව බලවත් හා ඵලදායී වේ. යාඥා බලය යන්නේ අදහස් කරනු ලබන්නේ අප කතා කරන වචන පමණක් නොවේ. දෙවියන් වහන්සේ සමග අපගේ ඇති සම්බන්ධතාවය. අපි අවංකව යාඥා කරන විට දෙවියන් වහන්සේ සවන් දෙන බවත් නිහතමානී හදවතකින් ඔසවන සරල යාඥා පවා උන්වහන්සේට අනර්ගයි. සමහර විට අප දුර්වලව කනස්සල්ලෙන් නැත්නම් අවිනිශ්චිත භාවයකින් පසු වෙන්න පුළුවන්. නමුත් යාඥාව අපට මතක් කර දෙන්නේ අප තනි නොවන බවයි. අපි එකට යාඥා කරන විට දෙවියන් වහන්සේ අප ළඟ වැඩවසනසේක. අපගේ යාඥාවෙන් ඇදහිල්ල ශක්තිමත් වන අතර ජීවිතේ බරද සැහැල් වෙනවා. දෙවියන් වහන්සේට කිසිළු ගැටලුවක් විශාල වන්නේ නැහැ. ඒක මතක තබා ගන්න ඕන. දෙවියන් වහන්සේ අපට සවන් දෙන බව, උන්වහන්සේ නිසි කල පිළිතුරු දෙන බවත් විශ්වාස කරමින් අපි ඇදහිල්ලෙන් යාඥා කරමු. අපගේ ප්‍රේමණීය ස්වර්ග පියාණෙනි, අද අපව ඔබ සමිදානන්ගේ අභිමුඛයේ එක්රැස් කිරීම ගැන ස්තුතිවන්ත වන්නෙමු. ස්වාමිනී, අපගේ හදවත් කලබලකාරී තත්ත්වයෙන් නිහඬ කර ඔබ සමිදානන් කෙරේ අවධානය යොමු කිරීමට අපට උපකාර කළ මැනව. යේසුස් සමිදානෙනි, අප සාමෙන් පුරවා අපි එකට යාඥා කරන විට අපේ ඇදහිල්ල ශක්තිමත් කරන නිසා ස්තුතිවා. සෑම අවස්ථාවකදීම ඔබ වහන්සේ කෙරේ විශ්වාසය තැබීමටත් අප කරන සෑම යාඥාවකටම ඔබ සමිදානෝ සමන් දෙන බව විශ්වාස කිරීමටත් සමන්ට ඉගැන්වුව මැනව. අද මේ රැස්ව සිටින සෑම කෙනෙකුටම ආශිර්වාද කරන්න, දුර්වලයන් දිනුමත් කරන්න, කරදරයකටපත් වූවන්ට සනසන්න, බලාපොරොත්තුව හීනමින්ට ඇදහිල්ල ශක්තිමත් කරන්න, සෑම කෙනෙකුටම නිරෝගී සුවය ලබා දුන මැනව. අපගේ මහෝත්තමයන්ට ප්‍රශංසා වේවා. ඔබ සමිදානන්ගේ කැමැත්ත සමගයේ ජීවිත තුල ඉෂ්ට වේවා. මේ සියල්ල අපි යේසුස් සමිදානන්ගේ අනර්ග නාමයෙන් ඉල්ලා සිටිමු. ආමේන්. මා ඔබගේ මිත්‍ර පාස්ටර් එම්.ඒ. රණසිංහ. ඔබ සියලු දෙනාටම යේසුස් පිහිටයි.